හරි. අද දරුවනේ අපි බලමු 2022 අවුරුද්ද විභාගයේ ලැබුණ ගැටලුව සඳහා පිළිතුර තෝරන්න. එතකොට මේ ගැටලුවේ අපිට දීලා තියෙනවා අර්ධ ප්‍රතික්‍රියාවන් දෙකක්. එතකොට පළමු අර්ධ ප්‍රතික්‍රියාව මේ විදිහට දීලා තියෙනවා, දෙවෙනි අර්ධ ප්‍රතික්‍රියාව මේ විදිහට දීලා තියෙනවා. එතකොට ඒ එක් ප්‍රතික්‍රියාවට අදාළ ඔක්සිහරණ විභවයන් අපිට දීලා තියෙනවා. එතකොට මෙයාගේ විභවය ධන විභවයක් ලෙසත් දෙවනි ප්‍රතික්‍රියාවේ විභවය ඍණ විභවයක් ලෙසත් අපිට දීලා තියෙනවා. එතකොට අපිට පළවෙනි ප්‍රශ්නය අහනවා මෙම කෝෂයේ ඇනෝඩීය හා කැතෝඩීය අර්ධ ප්‍රතික්‍රියාවන් හඳුනා ගන්න කියලා. එතකොට අපි බලමු කොහොමද ඒක කරන්නේ. දැන් අපි දන්නවා දරුවනේ ඔක්සිහරණ විභවය ධන නම් එයා වැඩි කැමැත්ත දක්වන්නේ ඔක්සිහරණයට. එහෙනම් මෙන්න මේ ප්‍රතික්‍රියාව ඔක්සිහරණය තමයි සිද්ධ වෙන්නේ. කියන්නේ මේ ප්‍රතික්‍රියාව තමයි සිද්ධ වෙන්නේ. ඔක්සිහරණ විභවයේ ඍණතාවය වැඩි නම් එයා කැමති ඔක්සිකරණයට ලක් වෙන්න. එහෙනම් මේ ප්‍රතික්‍රියාව ඔක්සිකරණයටයි ලක් වෙන්නේ. එහෙනම් ඔන්න අපි දැන් හඳුනාගත්ත කවුද ඔක්සිහරණය ඔක්සිකරණය වෙන්නේ කියලා. ඒතර අපි දන්නවා ඔක්සිහරණයට ලක් වෙන්නේ හැම වෙලෙම කැතෝඩය. එතකොට ඔක්සිකරණයට ලක් වෙන්නේ ඇනෝඩය. එතකොට එහෙනම් ඔන්න ඇනෝඩයේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාව සහ කැතෝඩයේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාව දැන් අපි හඳුනා ගත්තා. එතකොට පළමු කොටසේ අපෙන් අහන්නේ ඒ කියන එකම තමයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් කැතෝඩ ප්‍රතික්‍රියාව අපි ලියමු 2 H2O L ධන O2 ගෑස් ධන 4ක් ඉලෙක්ට්‍රෝන මේකෙන් හැදෙනවා 4ක් OH මයිනස්. මේ තමයි ප්‍රතික්‍රියාව. ඊළඟට ඇනෝඩ ප්‍රතික්‍රියාව අපි ලියමු. ඇනෝඩ ප්‍රතික්‍රියාව. ඇනෝඩේ කියන්නේ මේ ප්‍රතික්‍රියාවනේ කියන ඔක්සිකරණයනේ. එහෙනම් අපි ලියමු ඔක්සිකරණය වෙන විදිහට H2 gas ධන 2ක් OH මයිනස් AQ මේකෙන් හැදෙනවා දරුවනේ 2ක් H2OL ධන 2ක් ඉලෙක්ට්‍රෝන. එතකොට මේ තමයි ඇනෝඩ සහ කැතෝඩ ප්‍රතික්‍රියා. ඊට පස්සේ අපිට කියනවා ලියන්න කියලා දෙවෙනි කොටසේ කෝෂ ප්‍රතික්‍රියාව. එතකොට කෝෂ ප්‍රතික්‍රියාව කියන්නේ ඔයගොල්ලන් දන්නවා ඇනෝඩ ප්‍රතික්‍රියාවේ සහ කැතෝඩ ප්‍රතික්‍රියාවේ එකතුව. දැන් ඉලෙක්ට්‍රෝන ගාන සමාන කරන්න ඕන නිසා මම මේ ප්‍රතික්‍රියාව දෙකෙන් වැඩි කරනවා. එතකොට අපිට ලියන්න පුළුවන් 2 H2 gas ධන 4 OH minus gas නෙමෙයි AQ එකෙන් හැදෙනවා 4ක් ජලය ධන 2ක් ඉලෙක්ට්‍රෝන. 4ක් ඉලෙක්ට්‍රෝන. එතකොට මේ ප්‍රතික්‍රියා දෙක එකතු කරොත් ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේ 4ට මේ 4 කැපෙනවා. මෙතන 4 OH minus ට මෙතන 4 OH minus කැපෙනවා. එතකොට මෙතන ජලය දෙකකට මෙතනින් ජලය දෙකක් කැපිලා දෙකක් ඉතුරු වෙනවා. ඒ අනුව අපිට අවසාන ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන් මෙතන 2ක් H2 gas ධන O2 gas මේකෙන් හැදෙනවා 2ක් H2OL. එතකොට මේ විදිහට ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. මේ තමයි කෝෂ ප්‍රතික්‍රියාව. ඊළඟ කොටසේ අපෙන් අහනවා තුන්වෙනි කොටසේ E සෙල් ගණනය කරන්න කියලා. බොහොම ලේසි. ඔයගොල්ලන් දන්නවා දරුවනේ E සෙල් ගණනය කරන්නේ E කැතෝඩ් අඩු කිරීම E ඇනෝඩ් විදිහට. එතකොට කැතෝඩයේ අගය අපිට දීලා තියෙනවා ධන 0.4 වෝල්ට් අඩු කිරීම ඇනෝඩයේ ඔක්සිහරණ විභවය අපිට දීලා තියෙනවා ඍණ 0.83 වෝල්ට්. එතකොට මේ දෙකේ අපිට අගය ලැබෙනවා ධන 1.3
2.3 වෝල්ට් විදිහට. එතකොට මේ තමයි මේ කෝෂයේ E සෙල් වල අගය. ඊළඟට අපි යමු හතරවෙනි කොටස ගණනය කරන්න. හතරවෙනි කොටසේ අපිට දීලා තියෙනවා තත්පර 600ක කාලයක් කෝෂය ක්‍රියාත්මක වෙනවලු. එතකොට H2 මවුල් එකක් වැය වෙනවලු. හතරවෙනි ප්‍රශ්නයේ පළවෙනි කොටසෙන් අපෙන් අහලා තියෙන්නේ මෙතනදී ගමන් කළ ඉලෙක්ට්‍රෝන මවුල සංඛ්‍යාව කොච්චරද කියලා. එතකොට අපිට මේ ප්‍රතික්‍රියාව පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ ඇනෝඩ් ප්‍රතික්‍රියාව මේ සඳහා. එන්න මට ලියන්න පුළුවන් ස්ටොයිකියෝමිතිය අනුව මට ලියන්න පුළුවන් n ඉලෙක්ට්‍රෝන බෙදීම n හයිඩ්‍රජන් සමානයි 2/1. එහෙනම් n ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ 2 වැඩි කිරීම හයිඩ්‍රජන් මවුල ගාන 1යි. එහෙනම් මට උත්තරයක් එනවා මවුල 2යි කියලා. එහෙනම් මේ ක්‍රියාවලියේදී ගලාගෙන ගියපු ඉලෙක්ට්‍රෝන මවුල ගාන ඇවිල්ලා මවුල 2ක්. ඊට පස්සේ අපි යන් දෙවෙනි කොටසට. දෙවෙනි කොටසෙන් අපිට අහන්නේ මේ කාලය තුලදී ගලාගෙන ගියපු විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය නැත්නම් Q කොච්චරද කියලා. එහෙනම් Q මට ගණනය කරන්න පුළුවන් 96500යි කූලෝම් මවුලයට. ඒක මම වැඩි කරන්න ඕනේ දරුවනේ මවුල දෙකෙන්. එතකොට මට උත්තරයක් එනවා 1,93,000ක් නැත්නම් 1.93 වැඩි කිරීම 10/5 කූලෝම් කියලා. මේ තමයි ඒ කාලය තුල ගලාගෙන ගියපු ආරෝපණ ප්‍රමාණය වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි කොටස මගෙන් අහන්නේ කෝෂය ක්‍රියාත්මක වන කාලය තුලදී ධාරාව කොච්චරක්ද? ඒක අපිට ගණනය කරන්න පුළුවන් Q සමාන IT ගෙන්. ඒතොර එහෙනම් I කියලා කියන්නේ මම මෙතන ලියන්නම් I සමානයි Q අපි දන්නවා දැන් 1.93යි වැඩි කිරීම 10/5 කූලෝම්. අපි ඒක බෙදන්න ඕනේ කාලයෙන්. කාලය තත්පර 600යි. එහෙනම් මේක සුළු කරොත් මට එනවා දරුවනේ 322.5 ඇම්පියර් කියන උත්තරේ. නම් මේ තමයි කෝෂය ක්‍රියාත්මක වන කාලය තුලදී මගින් ගලාගෙන ගියපු ධාරාව වෙන්නේ. එතකොට අපි යන් එහෙනම් පස්වෙනි කොටසට. පස්වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා මේක හොඳ ප්‍රශ්නයක්. හයිඩ්‍රජන් වෙනුවට ප්‍රොපේන් පාවිච්චි කරා නම් මොකද්ද වෙන්නේ කියලා අහනවා. එතකොට මෙතන ප්‍රොපේන් පළවෙනි කොටසේ අහන්නේ ප්‍රොපේන් වලින් මේ ප්‍රතික්‍රියාව ලියන්න කියලා. එතකොට අපි ඒක ලියමු. C3H8යි ගෑස් මේකෙන් හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. දැන් දරුවනේ මේ ප්‍රතික්‍රියාව තුලනය කරනකොට අර වෙනද තුලනය කරන විදිහට තුලනය කියන්නේ දැන් අර සාමාන්‍ය ප්‍රතික්‍රියාවක් තුලනය කරන විදිහට තුලනය කරොත් මේක තුලනය කරන්න වෙන්නේ නැහැ. ඒත් මෙතනදී අපි අර්ධ ප්‍රතික්‍රියා තුලනය කරන ක්‍රමයට තුලනය කරොත් මේක කරන්න පුළුවන්. ඔයගලන්ට වීඩියෝ එකක් දාලා තියෙනවා කලින් අර්ධ ප්‍රතික්‍රියා ක්‍රමයෙන් තුලනය කිරීම කරන්න කොහොමද කියලා. එතකොට ඒක ඔයගලන්ට බලන්න පුළුවන්. බලලා ඒක ඉගෙන ගන්න පුළුවන් නැත්නම් මතක් කරගන්න පුළුවන්. දැන් මෙතන අපි යමු තුලනය කරන්න. එතකොට මෙතන කාබන් 3යි. එහෙනම් මම කාබන් පරමාණු 3ක් විදිහට මෙතන ලියනවා. දැන් මට ඔක්සිජන් පරමාණු තුලනය කරන්න ඕනේ. මෙතන ඔක්සිජන් පරමාණු තියෙනවා 3 වරක් 2 6යි 6යි 1යි 7යි. ඒ නිසා මම මෙතෙන් ජල අණු 7ක් එකතු කරනවා. ජල අණු 7ක් එකතු කරනවා. දැන් මට හයිඩ්‍රජන් තුලනය කරන්න ඕනේ. 7 වරක් 2 මෙතන හයිඩ්‍රජන් 14යි 14යි 8යි 22යි. එතකොට මෙතන තියෙනවා හයිඩ්‍රජන් දෙකක්. ඒ නිසා මම මෙතෙන් දානවා 20ක් H+. දැන් ආරෝපණය තුලනය කරන්න ඕන නිසා මම මේ පැත්තට ඉලෙක්ට්‍රෝන 20ක් එකතු කරනවා. මේ පැත්තට මම ඉලෙක්ට්‍රෝන 20ක් එකතු කරනවා. එතකොට මට ආරෝපණ තුලනය කරන්න පුළුවන්. දැන් මේක බාස්මික මාධ්‍ය ප්‍රතික්‍රියාවක් කියලා දීලා තියෙන නිසා අපිට මේක බාස්මික මාධ්‍යයට තුලනය කරන්න වෙනවා. එහෙනම් මේ H+ තුලනය කරන්න මම OH- 20 දානවා. එතකොට මේ පැත්තටත් මට OH- 20ක් දාන්න පුළුවන්. OH- 20ක් දානවා. එතකොට මෙතන මේ H+ 20යි OH- 20යි එකතු වෙලා දරුවනේ ජලය 20ක් හැදෙනවා. ජලය අණු 20ක් හැදෙනවා. එතකොට දැන් අපි මේක තුලනය කරමු එහෙනම්. දැන් අපි සම්පූර්ණයෙන් මේක තුලනය කරලා ඉවරයි. අපි අවසාන එක ලියමු. එතකොට ඕගලන්ට බලන්න පුළුවන් එහෙනම් මෙතන මේ ජල අණු 7ට
මෙතන ජලය අණු 1යි මෙතනින් ජලය අණු 6කුයි ගිහිල්ලා 14ක් ඉතුරු වෙන්න ඕනේ. එතන මෙතන ඔක්කොම 21ක් තියෙනවා මේ පැත්තේ 7යි එතකොට ඉතුරු 14යි. එතකොට ඊළඟට මේකේ දැන් අපිට ලියන්න පුළුවන් අවසාන ප්‍රතික්‍රියාව එහෙනම්. එතකොට මට ලියන්න පුළුවන් 20යි OH minus AQ ධන C3යි H8යි ගෑස් මේකෙන් හැදෙනවා 3යි CO2 ගෑස් ධන 14ක් ජලය ධන 20යි ඉලෙක්ට්‍රෝන. එහෙනම් මේ තමයි දරුවනේ මෙයාගේ අර්ධ ප්‍රතික්‍රියාව. එතකොට මේක අර සාමාන්‍ය විදිහට තුලනය කරන්න බෑ. දැන් අපි යන් දෙවෙනි කොටසට. දෙවෙනි කොටස අපෙන් කියන්නේ H2 වෙනුවට ප්‍රොපේන් භාවිතා කරා නම් සම්පූර්ණ කෝෂ ප්‍රතික්‍රියාව ලියන්න. දැන් අපි ඇනෝඩ් ප්‍රතික්‍රියාව තමයි මේ ලිව්වේ. එහෙනම් අපි කැතෝඩ් ප්‍රතික්‍රියාවත් එක්ක මේක එකතු කරන්න ඕනේ. දැන් කැතෝඩ් ප්‍රතික්‍රියාව අපි දන්නවා දෙකක් H2O L ධන O2 ගෑස් මේකෙන් හැදෙනවා මෙතන 4ක් ඉලෙක්ට්‍රෝනක් එන්න ඕනේ. ධන 4ක් ඉලෙක්ට්‍රෝන මේකෙන් හැදෙනවා 4ක් OH minus. මේ තමයි කැතෝඩ් ප්‍රතික්‍රියාව. දැන් මේක අපි ඉලෙක්ට්‍රෝන ගන්න සමාන කරගන්න එපා. ඒ නිසා මට සිද්ධ වෙනවා දරුවනේ මේ ප්‍රතික්‍රියාව වැඩි කරන්න කීයෙන්ද 5න්. මෙයා 5න් වැඩි කරන. එතන මම 5න් වැඩි කරපු ප්‍රතික්‍රියාව දැන් ලියන්නම් 10යි H2O ධන 5යි O2 ධන 20යි H+ 20යි ඉලෙක්ට්‍රෝන එකෙන් හැදෙන ඊට පස්සේ 20යි OH minus. දැන් මේ දෙක තමයි එකතු කරන්න තියෙන්නේ. අපි එකතු කරලා බලමු. එතන මේ දෙක එකතු කරාම ඕගොල්ලන්ට පේන්න ඕනේ මේ 20යි OH minus වලට මේ 20යි OH minus කැපෙනවා. මේ 20යි ඉලෙක්ට්‍රෝන වලට මේ පැත්තෙන් 20යි ඉලෙක්ට්‍රෝන කැපෙනවා. මෙතනින් 10යි H2O වලට මෙතනින් 10ක් කැපිලා 4ක් ඉතුරු වෙනවා. එහෙනම් අවසාන ප්‍රතික්‍රියාව අපිට ලියන්න පුළුවන් C3යි H8යි ගෑස් ධන 5යි O2 ගෑස් මේකෙන් හැදෙනවා 3යි CO2 ගෑස් ධන 4යි H2O L. එතකොට මේ තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. එතකොට ප්‍රතික්‍රියාව සාමාන්‍ය ක්‍රමයට තුලනය කරොත් ලැබෙන්නේ මේ කියන අවසාන ප්‍රතික්‍රියාව. එතකොට ඔය තමයි කෝෂ ප්‍රතික්‍රියාව වෙන්නේ. ඊට අපි තුන්වෙනි කොටසේ අවසාන කොටස අපෙන් අහනවා මේකේ. පහේ තුන්වෙනි කොටස අපෙන් අහන්නේ ප්‍රොපේන් භාවිතා කරන කෝෂයට වඩා H2 භාවිතා කරන කෝෂය ලැබෙන පාරිසරික වාසියක් සඳහන් කරන්න. එතකොට H2 භාවිතා කරන කෝෂයේදී අපිට අවසාන ඵලයක් විදිහට ලැබෙන්නේ ජලය ළමයි. අවසාන ඵලයේ විදිහට ලැබෙන්නේ ජලය. නමුත් ප්‍රොපේන් භාවිතා කරන කෝෂයේ අවසාන ඵලයක් විදිහට අපිට කාබන් ඩයොක්සයිඩ් ලැබෙනවා. ඒතර කාබන් ඩයොක්සයිඩ් කියන්නේ පරිසර දූෂකයක් නැත්නම් ගෝලීය උණුසුම් කරණයට බලපෑමක් ඇති කරනවා. ඒතර මේ සියල්ල ඔයගොල්ලන්ට මගේ ඉදිරිපත් කරලා තියෙන කර්මාන්ත හා පරිසර දූෂණය සම්බන්ධ වීඩියෝ සීරීස් එකෙන් මේවා ඉගෙන ගන්න පුළුවන්. එතකොට එවැනි එකක් ඕගොල්ලන්ට මේකේ සඳහන් කරන්න පුළුවන්. එතකොට ඔය තියෙන දරුවනේ 2022 පේපර් එකේ ප්‍රශ්නේ බොහොම ලේසි ප්‍රශ්නයක්. ඔයගොල්ලන්ට පේන්න ඕනේ මේ හැමදාම වගේ එකම ප්‍රශ්න ටිකක් තමයි අහන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අර මම කලින් කිව්වා වගේ මගේ විදුලි රසායනය සම්බන්ධ සිද්ධාන්ත සීරීස් එක බලන්න. ඒ වගේම පරිසර දූෂණය සහ කර්මාන්ත සම්බන්ධ සීරීස් එකත් බලන්න. ඒ වගේ සියලුම සිද්ධාන්ත අඩංගු කරලා තියෙන්නේ. කිසිම අය කිරීමකින් තොරව ඔයගොල්ලන්ට ඒව ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ ටිකත් ඔයගොල්ලන් බලන්න. බලලා යාළුවන්ටත් මේ ගැන දැනුවත් කිරීමක් කරන්න. දිගටම ඒ ලෙවල් ඉවර වෙනකම් මේ සීරීස් එකත් එක්ක එකතු වෙලා ඉන්න.